බුයි බිස්කට්. මත් එක්ක යු පළවෙනියට මේක. අපි කනවා. හැල්ලෙන්. ඔන්න හෙලෝ ඉතින් ඔයාලට කොහොමද? ඉස්සලාම මම ඔන්න ඔයගොල්ලන්ට විශ් කරනවා මේ අවුරුද්ද ඔයගොල්ලෝ හිතන පතන විදිහේ හැම දෙයක්ම සාර්ථක වෙන සුබම සුබ නව වසරක් වෙන්න කියලා. මේ අවුරුද්දට දාන පළවෙනි vlog එක තමයි ඔන්න ඔයගොල්ලෝ දැන් බලන්නේ. අද අපි කැම්පස් එකට පොඩ්ඩක් සෙට් වෙනවා. මේ ටිකේ අපි ඉතින් හම්බුණා. ඒ වුණාට හැමෝම එක සෙට් එකම එකපාර හම්බුන්නේ නැහැ. ඒ නිසා ඔන්න අපි අද තමයි හැමෝම එකට එකතු වෙන දවස. Hello guys, welcome back to Kavisha's Diary. After a long time. ඉදා සිසියාගෙන පළවෙනි vlog එක. පළවෙනි එක. ඒක ගේන්නේ මගේ යාළුවත් එක්ක. යාළුවා ඉන්ටර්විව් යන ගමන්. ඔව්. ඊයේ මම ගියා. දැන් මෙයා යනවා. සුබ නවසරක් යන guys. සුබ නවසරක් ඒවා guys. අද මෙයා යනවා political interview. හෙට තියෙනවා. හෙට මොනවද තියෙන්නේ? ක්‍රිමිනල් ඉන්ටර්විව්. අනිත් මොකක්ද තියෙන්නේ? අනිත් ඉංග්‍රීසි. ඔව්. එහෙම තමයි අපේ ජීවිතේ ගත වෙන්නේ මේ දවස් ටිකේ. කොහොමද? යනකොට එනවා. දැනට සාර්ථකයි. දිවියේදී බලමු. මේ vlog එකේ තව ටිකකින් අපේ සාර්ථක වෙන්න විදියක් නෑ. මම විෂන් බෝඩ් එකක් හදන්න බඩුත් ගත්තා. මං හදලා ඉවරයි විෂන් බෝඩ් එක. මූ දන්නේ ඒක. හොරෙන් ඇදුවේ. ඊට පස්සේ මගේ යාළුවා ගියා ඉන්ටර්විව් එකට. ඉතින් මම එයා එනකන් මට පොඩි වැඩ වගේක් තිබ්බා. ඉතින් මම ඒ ටික කර කර තමයි මේ දැන් ඉන්නේ. මගේ අනිත් යාළුවෝ ටිකටත් ලෙක්චර්ස්. ඉතින් මං තනිකඩයා කොහොමත් ඒ නිසා මෙතනත් ඉතින් තනිකඩව ඉන්නවා. අවුලක් නැහැ. ෂේප්. ඉතින් මම මේ vlog එක voice කරන්නේත් ඇත්තටම කැම්පස් එකේ ඉඳන්. ඒ නිසා පොඩ්ඩක් සද්ද වැඩි. ඒක පොඩ්ඩක් ඉග්නෝර් කරන්න. ඊට පස්සේ ජපුරට මේ අලුතෙන් ආපු බැච් එකේ මං අඳුරන් නංගිලා සෙට් එකක් හිටියා. ඉතින් ඒගොල්ලෝම බලන්න ගියා. එතකොට ඒගොල්ලෝ කන ගමන් තමයි හිටියේ. කනවද? සබේට කාවින්ද පැමිණියා. ඔයා නෑ කියලා අපි කිව්වා vlog එකේ. එයා මට දැන් කාපු කැමරාවෙන් ඇවිල්ලා දි. අපි අන්බොක්ස් කරන්නයි යන්නේ දැන්. නේද? හා. ඔයාත් එක්ක ඉන්න වැඩි කියලා මට කමෙන්ට් වැටලා තියෙන එක සම්බන්ධයෙන් මම මොකද කියන්නේ? මට කියන්න තියෙන ඉතින් මම මෙයා මිනිපුරේ මිනි කැටයක් කියලා තමයි මෙයාත් එක්ක ඉන්නේ ඇත්තටම. we are only friends. යා. මදාටම friends. දාඩම මේ හලෝ මේකට ඔයා දන්නවද මම කියන නම? මෙන්න මේක තමයි මට කාවින්ද ගෙනාලා තියෙන්නේ. ජෙම් බිස්කට්. මේකට මම කියන්නේ මොකද්ද? බුයි බිස්කට්. අඩෝ උඹා මම කියන්නේ බුයි බිස්කට්. මේක පුරියක් කොටේ. මම කියන්නේ මම බුලි බිස්කට් කනවා කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම පුරියක් කොටේ න බුයි බිස්කට් කියන්නේ. අගේ කරන්නේ බං. අගේ කරන්න ඕනේ මෙයා මට මේක ගෙනත් දිනවා. කාලා තමයි ගෙනාවේ. හැබැයි හරි ගෙනාම එකක් වැටෙන පොඩ්ඩක්. සෝරි. තව එකක් තියෙන එක කාලා වගේ ඔක්කොම. එක පැකට් එකක් ඒක මොනවද යාළුවා? මේක මෝ තනියම කාලා. මේක ගෙනාවේ. සසතුරේ. හරි. වැදගත් දෙයක් කතා කරන්න යන්නේ දැන්. අවධානය දෙන්න. මගේ කාවින්ද මේ අවස්ථාවේ GST ඩිග්‍රී එකට සිලෙක්ට් වෙලා ඉන්නවා. කන්ග්‍රැචුලේෂන්ස් කියනවා මේ අවස්ථාවේදී අපිට ඒකට අපිට ඒකට හරි. ඒවා කියන්න මේ ඔය එකට කොහොමද සිලෙක්ට් කරගන්නේ කියලා මේ ළමයි ඒක අහනවා ඊළඟට කමෙන්ට් වල. ඔව්. මේ මැද කැම්පස් එකේ සෙමෙස්ටර් දෙකේම වැඩිම ලකුණු ගන්න ළමයි තමයි GST ඩිග්‍රී එකට ජෝග්‍රෆි එකේ තියෙන මේ BSc එකට තෝරගන්නේ. එතකොට ඔයාලා සෙමෙස්ටර් දෙකේම A දෙකක් අනිවාර්යෙන් ගත යුතුයි. ඒ ප්ලස් දෙකක් හරි. කොහොමත් එක U. එතකොට O levels වල maths English ඒ ටික බලනවා. කැම්පස් එකේ ඇවිල්ලා ෆස්ට් සෙම් එකෙත් English results බලනවා. ඒවට වඩා මේ ඉතින් කොහොමත් සෙම් දෙකේ ඒ වැඩමුත් වැඩක් නැහැ. මේ මුල් ලිස්ට් එකේ ඉන්න ඕන.
මුල් කීයද ගන්න 50ද මුල් 50 ඇතුළට ගන්න. ඔයගොල්ලොත් අපේ ඩිපාර්ට්මන්ට් එකට එන්න. මෙයා උදව් කරනවා උදව් කරනවා අනිවාර්යෙන්. උදව් කරන්න ඕනේ අනිවාර්යෙන්. ප්‍රොමිස් වෙනවද ප්‍රොමිස්. ඕනෙක් කෙනෙක් මැසේජ් එකක් දාන්න. නම්බරේ දාන්න ප්ලීස්. නම්බරේ දාන්න එතකොට යාට වද දෙනවනේ වද කට්ටිය දෙනවානේ. ඕ දැන් මේ දවස්වල කාවින්දට නංගිලා බායි කියනවා අය නම්මාලිලා ෆොටෝ ගන්න එනවා ඔව් හරිම හොඳයි නේද අපිට නංගිලා කතා මේ කරනවා ෆොටෝ ටික දැම්මද? ඔව් එහෙම අමාරු නම් මචං අපිට නංගිලා කතා කරනවා මේ අවස්ථාවේදී අදින් කොල් එක. හරි ගන්න කෝල් එකක් බායි එකම කවිෂත් ස්පෙෂල් සිලෙක්ට් වෙලා ඉන්නවා. පළවෙනියටම ස්පෙෂල් ලිස්ට් එකේ පළවෙනිය කවිෂා. ස්පෙෂල් ලිස්ට් එකේ නෙමෙයිනේ ස්පෙෂල් වලට ඉන්ටර්විව් ලිස්ට් එක ඔව් ස්පෙෂල් ලිස්ට් එකක් දානවා ඉන්ටර්විව් කරන කට්ටිය. ඒ කියන්නේ එතනත් ගන්නේ සෙම් දෙකේම වැඩිම ලකුණු ගන්න ළමයාගේ ලිස්ට් එකේ පිළිවෙල තමයි අනුපිළිවෙලට දාන්නේ. වැඩිපුර මෙයා ඊළඟට මම අන්නේ. මේ ළමයා තමයි පළවෙනියටම ඉන්නේ. ඉතින් මට සතුටුයි. මගේ පණගෙන පණ ගැන. එහෙම තමයි උනේ දැන් ඊ ඉන්ටර්විව් එකක් තිබ්බලු. ඔව් අපි බලමු හොඳටම කරලා ඇවිල්ලා කියලා ආරංචි. ඔව් අපි බලමු සුබ වේද කියලා බලමු අපි 2026 නව වසරේ මගේ පළවෙනි vlog එක ඔයා මොකද හිතන්නේ සතුටුයි ඒකට මා සහභාගී වුණ ගැන සතුටුයි. තව ටික කාලෙකින් කාවින්ද අපිව දැක්කේ නෑ වගේ යනවා යාට BSc නේ අපි BA හින්දා මෙහෙම අයින් වෙලා යනවා. දැන් ඉන්නේ මිනුරියනකම් යාළුවා නැහැ. එයාත් ඉන්ටර්විව් ගිහින්. එයාත් ඉන්ටර්විව් ගියා හැමෝම ඉන්ටර්විව් ගියා අපි දෙන්න බුඩි බිස්කට් කනවා කවන්න නැද්ද බුඩි බිස්කට් කිව්වට අපි කියන්නේ බුඩි බිස්කට් අපේ මිතුරෙක් කෙනානේ තුරයිනවා. මිතුර රැවුල කපලා ඉන්නේ උඹලට අඳුර ගන්න බැරි වේදන්නේ. මිතුරා නටන්න කියලා වෙස් නේද නැටුවා ඊයේ වෙස් එකේ හිටියා. ඔරියන්ටේෂන් ඔරියන්ටේෂන් එක. හලෝ මේ වොෂ්රූම් එකට එහෙනම් හරි. අනේ මගේ පණ බලන්න හොරේ කමක් නෑ ඔයා තොපෙන්න නාවේ. ඔව් අපි දැක්කා ඔයා එනකම් මං අතන බලන් හිටියේ ඔයා දැක්කේ අනේ අනේ ලස්සනයි චුට්ටක් ඇතයි ඔයාලට ඉතින් අපි විහිළුවක් වුණාට අනේ හරි මටත් මාව විහිළුවා. අනේ හරි අංකල් කෙනෙක් වගේ දැන් ඔන්න එනවා ඔන්න ආවා ඔව් කැට් වෝක් එක දාන්න කැට් වෝක් එක wow pretty good මට මොකද්ද වුණා? අද බලන්නකෝ අපේ නදීරගේ මූණ නයන්නේ අරු කාලේ ඉවරයි කාලේ වේ. එහෙනම් කණ්ඩායම බඩ බඩගින උදේ ඉඳන් බත් කඩක් ගන්නද එන්නේ හරි එනට අපේ කැලේ කඩේ වෙනස් වෙලා කියලා අපි දන්නවා ඊට පස්සේ මම මේ කාල් රහගේ අපිට දුකයි හරි ඕනේ ඇති රහ නෑ වගේ ඉස්සර නම් රහයි ගාව එක රහයිද හරි අපි කනවා ඉතින් අපිට මාළු කෑල්ලක් තියෙනවනේ එකෙන් ගන්න මාළු දීරට මම ගහන මම දහවන්න යන්නේ මම මේ පැත්තේ. කොහොනෑනේ ඔයාගේ දකුණු අත වගේ මම දෙන්නම් නේ. හරි හැබැයි ඉන්නේ බාන මගේ අවලකවල හැටි. අපි යනවා ගෙදර මේ අපේ පොඩිමට මායි කාවින්දයි. අර මට බෑ. මුදුසුලගේ අනේ ස්කූටර් මාර් කියනවා ඉන්නරෝ අඩේ මොඩ කෙල්ලොත් එක්ක ෆොටෝ එකක් ගහන්න ආවේ. හැබැයි මම වීඩියෝ එකක් ගත්තා. මොකද මෙයාලත් එක්ක මේ බැහැ කරන්න. ෆෝටෝ එක ගන්න කවිෂෝ හරිම ලස්සනයි. thank you වීඩියෝට හරි කිව්වා මමත් ලස්සනයි නේද එහෙම රැවුලගේ පොළොව. හරි ලස්සනයි. හරි දැන් ෆොටෝ එකක් ගමු. උම්මා බයි. බයි කියන ළමයි බයි.
vlog එක ඉවර වෙනවා. Thanks for watching. ඔන්න එහෙනම් මම තවසාන මොහොතේ ජොයින් වෙලා ඉතින් ඔයාලා අනේ මං කෑවා. දෙම කිව්වොත් මේ කවිශ්‍යව මම ලබන අවුරුද්දේ මැරි කරන්න හිතාගෙන ඉන්නවා. නෑ මේ අයියව තමයි මේ කමෙන්ට් කරලා එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. අතම ගොත් කවිශ්‍යගේ වැඩි මට. කවිශ්‍යගේ يعني අපි මම පර්මනන්ට් උනේ මම මේ ඊසදී පර්මනන්ට් උනේ කියන කවිශ්‍යව. ඔව් ඊසදී තමයි පර්මනන්ට්. බල පලයන් ටික්ටොක් ම කරපන් කියලා. හරි බයි. ඒගොල්ලෝ ඩ්‍රොප් කරනවා. good night. මගේ මූණ තමයි මතක් කරේ මම වීඩියෝ කරද්දී අත්තම. හරි sorry. බයි. හරිලයන් ටිකක් කනකම් බලන්න ඕනේ මම පයින්නවා බා. හරිය. බලන්න. මුඩේ බාර පස්සේ බලන්න. අපි ආයි කැම්පස් එකේ යනවා ළමයි නිසා ඉතින් ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.